හරිනම් අපි වුණ අද දවසේ කතා කරන්නේ විභාගයට අවශ්‍ය සිංහල කොටසට අවශ්‍ය ප්‍රශ්න. මම ඒකින්ද අපි කලිනුත් කතා කරා කලින් පළවෙනි කොටසෙදිත් ඒ හින්දා මම ලොකු විස්තරයක් කියන්න යන්නේ නැහැ මොකක්ද අපි මේ කරන්න කියලා. මේ සිංහල කොටසේ ළඟ ප්‍රශ්න 45ක් එනවනේ. අපි ඊයේ දවසෙත් කතා කරා අද දවසෙත් අපි ඊට අදාළව තව පේපරයක් කතා කරනවා. එතකොට ඔයාලට මේ පේපරෙදිත් බලා ගන්න පුළුවන් අපි ඊයේ කතා කරපු ප්‍රශ්න මේ පේපරෙත් තියෙන්න පුළුවන්. එතකොට ඉතින් අර ඔක්කොම එකට එක සමානයි කියන එක ගැන තව අදහසක් ගන්න හැකියාව තියෙනවා. රයිට්. මෙතනදී අපි ඔයාලට උගන්වනකොට අපිම නෝට් හදලා අපි මේ කොටස් වලට කඩලත් ඉගැන්නුවා මතක ඇති උගන්වන්නේ එහෙම තමයි. මේ පොතේ තියෙන ටික කඩලා සරල විදියට උගන්වනවා. දැන් මෙතනදී ඔයාලට තව දුරට තමන් ඉගෙන ගත්තුවා හරි වැරදි තමන් ඔක්කොම ඉගෙන ගත්ත හරිලා පොඩ්ඩක් එළියට වැටුණා. හරි. කෘමිනාශක ඉසින ටැංකියක් සෝදලා වතුර කොහාටද විසික් කරන්නේ කියන එක ගැන තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. මම ඔයාලට ෂෙයා කරලා පෙන්නන්න. මෙන්න මේ විදියට ආවෝ. ඔයාලට ප්‍රශ්නේ මෙහෙම දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ පළවෙනි එක කෘමිනාශක. මෙහෙම සම්බන්ධ දෙයක් තියෙන තුන්වෙනි පාඩමේ කියන එක මුලින්ම මතක් වෙන්න ඕනේ. ඔය එක තමයි මෙතනින් පෙන්නලා තියෙන්නේ. ඊළඟට ඔයාලට මේ පේජ් රයිට්. ඒ විදිහට අපිට වගා බිමකට ඩිරෙක්ට් දාන්නත් බෑ. අපිට පුළුවන් ඔන්න. ඒ කියන්නේ මේ දීලා තියෙන උත්තර අනුව දීලා තියෙන ආන්සර්ස් අනුව අපිට පුළුවන්කම තියෙන්නේ මේ හිස් ඉඩමකට කියන උත්තරේ තිබුණොත් විතරයි අපිට එතෙන්ට දාන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ දෙකම වැරදි. අපිට මෙතෙන් තෝරන්න පුළුවන් උත්තරේ තමයි මේක. ඒ හින්දා මේක නිකන් අරගෙන සාමාන්‍ය දැනීම වගේ. එහෙමත් ඔයාලට බලන්න හැකියාව තියෙනවා. රයිට්. මම ඔයාලට උනා මේ 34 වෙනි පිටුවට ගිහිල්ලා මේ කොටසට අදාළව විස්තර තියෙන තැනත් පෙන්නන්න. බොහොම සරල ප්‍රශ්න තියෙන ළමයි නිකන් Tamanට කියෙව්වත් තේරෙනවා මේකට මේ උත්තරේ තමයි එන්නේ කියලා. මේ තියෙන පලිබෝධනාශක ගැන පසු විසුම් ප්‍රතිකාර මේ උපකරණ ඔක්කොම හොදලි වෙලා පලිබෝධනාශක ටික නියමිත තැනින් තියන්න. ඔය නිවැරදි සීන් මෙන්න මේ කොටස් ටික මේ ඒවා ජල මාර්ග වලට විසික් කරන්න එපා. පේනව ඇති නේද? මෙන්න මේ ටිකෙන් තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මෙන්න මේ පොයින්ට් ටික ඔලුවට ගත්තනම් ඒ තිබුණත් එක ජල මාර්ග වලට විසික් කරනවද කියලා. එහෙම කරන්නේ නැතුව අපිට පුළුවන් වෙන්නේ හිස් ඉඩමක් තිබුණොත් ඒකට තමයි ඉතුරු වුණොත් දාන්න පලිබෝධනාශක ටික. එතකොට මේ 33 34 පිටු වලින් තමයි මේ කොටස තියෙන්නේ.
එතකොට අන්න ඒ කොටස් ටිකත් දල වශයෙන් බලා ගන්න එක්සෑම් එකට යන්න කලින්. රයිට්. ඊළඟට ඔයාලට මම කලින් දවසෙත් කතා කරා මෙන්න මේ කෘමිනාශක හා වල්නාශක ඉසීමට ගන්න තුණ්ඩ කියලා. නැත්නම් නොසෙල් ආකාර දෙකක් තියෙනවා. අන්න ඒකේ රූප දෙක බලා ගන්න කියලා. දැන් ඕන මම අදත් ඉක්මනින්ම පෙන්නන්න. මෙන්න මෙතන තියෙන රූප දෙක. ලොකු වෙලාවක් ගන්න නැතුව පෙන්නනවා. මේ තියෙන ළමයි. මෙන්න මේ රූප දෙක. හඳුනා ගන්න මේ වගේ මේ අර නිකන් බාස්කට් එකක් වගේ ටික ලොකුවට තියෙන මේ වල්නාශක ඉසින තුණ්ඩ නොසෙල් එක. මේ කෑලි තුනක් තියෙන්නේ මෙයා කෘමිනාශක ඉසින එක. තුණ්ඩ. මම අද විස්තර කරන්න යන්නේ මම ඔයාලට ඊයේ දවසෙත් කියලා දුන්නා. රයිට්. ඒ රූපේ වැදගත්. මේ හැම පේපර් එකකටම වගේ අහලා තියෙන රූප දෙකක්. ඊළඟට මම මෙන්න මේ පලිබෝධනාශක ඉසීමේදී අඳින ඇඳුම ගැනත් කිව්වා. මතක ඇති මෙහෙම මූණු හතරක් වගේ තිබ්බොත් ඒක දෙන්නේ මේ විදිහට. මම ඔයාලට ප්‍රශ්නෙත් කියලා ඊළඟට නෝට් එකේ තියෙන දේනත් පෙන්නන්නම් ඈ. මෙන්න මේ වගේ A B C D කියලා මේ මිනිස්සු හතර දෙනෙක් දෙනවා. එක්කෙනෙක්ගේ තොප්පිය තියෙනවා. අනිත් එක්කෙනාගේ තොප්පිය. තුන්වෙනියගේ තොප්පිය නෑ ඊළඟ කෙනාගේ තියෙනවා. මෙයාගේ අර ඇස් ආවරණ දාලා. ඊළඟ කෙනාගේ ඇස් ආවරණ දාලා නෑ. ඊළඟ කෙනාගේ දාලා. පළවෙනි කෙනාගේ මුඛාවරණය දාලා. ඊළඟ කෙනාගේ මුඛාවරණය දාලා. හැබැයි ඇස් ආවරණ නෑ. ඒ වගේ එහෙම අඩුපාඩු එක්ක තියෙනවා. තිබිල ඔයාලෙන් අහනවා නිවැරදි ඇඳුම තෝරන්න. නිවැරදි ඇඳුම නම් මේ හැම කොටසම තියෙන්න ඕනේ. මෙන්න මේ කොටස් ටික නිවැරදි ඇඳුමේ තියෙන්න ඕනේ. ඔන්න මම ඔයාලට මේ රූපේ පෙන්නන්නම්. මේ තියෙන්නේ. මෙන්න මේ වගේ රූපයක් දුන්නොත් මෙන්න මේ ඔළුව කොටස විතරයි. මෙන්න මේ ඔළුව කොටසේ මෙන්න මේ විදියට හිසට හිස් ආවරණය ඇස් දෙකට ඊළඟට මුඛ ආවරණය කොයි ටික තියෙන රූපේ තමයි හරි එක. ඉතින් ඒක ඔයාලට තෝරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔක තමයි පලිබෝධනාශක ඉසින ඇඳුමක නිවැරදි රූපය. right. මේකත් හරි මේකත් හරි. ඊළඟට මෙන්න මේ කොටසත් මම ඊයේ පෙන්නලාම කිව්වා. බණ්ඩි කරල් අවකාලනයට පෙර යොදන පොහොර කියලා එතන තියෙනවා නයිට්‍රජන් සහ පොටෑසියම් තියෙන පොහොර දාන්න කියලා. ඉතින් N හා P තියෙන පොහොර තමයි ගොඩක් වෙලාවට දාන්නේ. උත්තරේ ගොඩක් වෙලාවට තියෙන්නේ ආන්සර් එකේ තියෙන නයිට්‍රජන් පොහොර කියලා. එතකොට නයිට්‍රජන් කියන උත්තරේ තෝරන්න. ඊළඟට 7 වෙනි පාඩමේ තියෙනවා බද්ධ ක්‍රම. ඒ රූප ටිකත් බලා ගන්න ඕනේ. ඒකත් මම පාඩම් වලදී ඉගෙන කැපුම් බද්ධය, පැලුම් බද්ධය, ටී බද්ධය කොහොම රූප ටිකක් තියෙනවා. මම ඔන්න ආයෙ වතාවක් පෙන්නන්නම් මේ විභාගෙට අහලා තියෙන ඔය රූප දීලා මේ මොන බද්ධ ක්‍රමයේද කියලා. මෙන්න මේ 7 වෙනි පාඩමේ තියෙන රූප ටික. මේ තියෙන ළමයි කැපුම් බද්ධය. මේ රූපේ දැක්කොත් මෙයා කැපුම්, මෙයා පැලුම්, මෙයා උදර බද්ධය. ඔන්න ආයෙ පාරක් පොඩ්ඩක් මතක් කරන්න. මේ රූප ටික අඳුන ගන්න හරිම ලේසියි. මෙයා තියෙන්නේ මේ අංකුරය නැත්නම් අනුජ ගහලා තියෙන්නේ සයිඩ් එකෙන් කෙලවරේ. එහෙනම් අපි යාට කැපුම් බද්දේ කියනවා. මැදින් ගහලා තියෙන අංකුරය පැලුම්. මේ ග්‍රාහකයේ කොටස කපන්නේ නැතුව මේ ග්‍රාහකය මෙහෙම දිගටම තියෙනවා. අපි මේ උදර කොටසට පැත්තෙන් මෙහෙම අංකුරයක් ගහනවා නම් අපි යාට කියන උදර බද්ද කිරීම. ඔන්න ඕව තමයි අංකුර බද්ද නැත්නම් රෙකිලි බද්ද අපි ඉගෙන ගන්න ආකාර තුන. මම දැන් හිමිසරේ උගන්වන්න යන්නේ නැහැ. ඔන්න එකපාරින්ම කිව්වා. මේ කොටස් මගේ අරුණු ළමෙක් ඉන්නවනම් 7 වෙනි පාඩමේ පළවෙනි දෙවෙනි කොටස් වල රෙකෝඩින් එක ඉල්ලගෙන බලන්න හිමින් සැරේ කියලා දෙනවා. ඉතින් ඔන්න රූප තුන අඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට මෙන්න මෙතන T අකුර හැඩේති හැඩට කැපුමක් දාලා තිබුණොත් නැත්නම් මෙන්න මේ විදියට තිබුණොත් ඔයාලට මේ විදියට තිබ්බත් පුළුවන් අඳුන ගන්න. මේ විදියට තිබුණා මෙයා T බද්දය. මෙයා ඇවිල්ලා අංකුර බද්දයක්. මේ උඩ ඒවා රිකිලි බද්ද කිරීම මේවා අංකුර බද්ද කිරීම. ඉතින් ඔන්න ඔය රූප ටික අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොක තමයි බද්ද කිරීම වලට අදාළ රූප. රයිට්. ඒ දැන් මේ පස්වෙනියෙන් අපි කතා කරේ. මෙන්න මේකත් මම ඊයේත් පෙන්නුවා ආයෙ පොඩ්ඩක් පෙන්වන්න ඕනි කියලා හිතුණා. අර
මෙන්න මේ නෝට් එකේ ඔයාලගේ තියෙනවා තක්කාලි ගහක රූපයක්. ඒ රූපේ දීලා මොනවා හරි කොටස්. මෙන්න මේ වගේ මම රූපෙම පෙන්නන්න. මෙන්න මේ රූපය. පේනවනේ. මේ රූපය දෙනවා. මේ දීලා දැන් මේකේ මේ නම් කරලා තියෙන මුදුන්දලු කැපීම, පැති අංකුර ඉවත් කිරීම මොහොම විස්තර ටික. රයිට්. මේකේ විස්තරේ නැත. ඒ වෙනුවට මේවා මේ වචන නැහැ. මේ වචන නැහැ. මේ වචන නැහැ. ඔය වචන මුකුත් නැතුව මේ වගේ තියෙන ඒ වෙනුවට තියෙන ABC කියලා අංක දාලා. එතකොට ඔයාලට පුළුවන් වෙනුනේ A කියන්නේ මොකක්ද? B කියන්නේ මොකක්ද? මෙතන A. මේක ක්‍රියාවලිය B. මේක C. මේක D. මෙයා අපි E කියමු ඔන්නෝම තියෙන්නේ. එතකොට ඇහුවොත් A කියන්නේ මොකක්ද? B මොකක්ද? ඔක රූපේ බලලා Tamanට කියන්න පුළුවන් වෙන්න ඕනේ. මේක මුදුන්දළු කැපීම, පැති අංකුර ඉවත් කිරීම, පත්‍ර කපා ඉවත් කිරීම, ගෙඩි කඩා තුනී කිරීම, ශාකාකර්ෂණය කිරීම. ඉතින් අන්න ඒවා ඔයාලට කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙනම් ඒ රූපේ බලා ගන්න එක විභාගයට ගොඩක් වැදගත් එකක්. රයිට්. ඒක තමයි මේ 6 වෙනි ප්‍රශ්නෙන් තියෙන්නේ. ඊළඟට මම ඔයාලට කිව්වා pH අගය ගැන ප්‍රශ්න 3ක් අහන්න පුළුවන්. එකක් තමයි මොනවා හරි අගයක් දෙනවා. pH අගය 5.6යි. විභාගයට ගොඩක් වෙලාවට දීලා තියෙන ළමයි 5.6. මේකෙත් තියෙන මේ දීලා තියෙන්නේ. මම එහෙම හරියටම අගයක් කිව්වේ නෑනේ. pH අගය 5.6යි කියලා දීලා අහනවා මේක ආම්ලිකද ක්ෂාරීයද නැත්නම් බාෂ්මිකද කියලා. pH අගය 5.6යි කියන්නේ ආම්ලිකයි. ආම්ලිකයි කියන එක තෝරන්න තියෙන්නේ. ඔන්න ඔක එක ප්‍රශ්නයක්. අගයක් දීලා ආම්ලිකද බාෂ්මිකද? අනිත් එක තමයි ඔයාලට දෙනවා මෙහෙම මීටරයක තියෙනවා. මෙහෙම මැෂින් එකක් තියෙනවා. pH මීටරයක්. ඒ මීටරේ මෙහෙම කට්ට අර අපි pH බලන අපි නිකන් අර ඔය වේගයමයින කට්ට වගේ එකක් තියෙනවා. ඒ කට්ටේ මෙතන තියෙන 4 කියන තැන තමයි කට්ට නැවතිලා තියෙන්නේ. එතකොට මේ රූපය බලලා pH අගය කීයද කියලා බල තෝරන්න කියනවා. හරිම ලේසි. උත්තරේ pH එක 4 කියන එක තමයි නැවතිලා තියෙන්නේ. අන්න ඒ වගේ රූපය බලලා ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට ඔය pH කියන දින මෙන්න මේ 13 14 පිටු මම එතනින්ම පෙන්නන්න ඈ. මේ තියෙන්නේ. ඊළඟට මෙන්න මේ වගුවේ තියෙනවනේ. එක එක භෝගයන් වලට. දැන් බතල වලට සුදුසු pH අගය ඇහුවොත් මෙන්න මේ pH පරාසය. ඒ වගේ Tamanට හැකියාව තියෙන්න ඕනේ භෝගයන් වලට සුදුසු pH පරාසය කීයද කියන එක කියන්න. ඒ හින්දා මෙන්න මේ වගුවත් එක්සෑම් එකට බලා ගන්න. පොදුවේ ඇහුවොත් ජපාන් භෝග වලට කියන්නේ බොහෝමයක් භෝග වලට සුදුසු pH අගය කීයද කියලා 5.5යි 6.5යි අතර. ඕකත් මතක තියාගන්න. ඔන්න ඕක තමයි pH ගැන අහන්න පුළුවන් ප්‍රශ්න තුන. රයිට්. මම ප්‍රශ්න 10ක් කතා කළා ඊළඟට අහනවා මොනවා හරි ප්‍රශ්න තියෙනවද කියලා ඒ ගැන. ඔන්න දැන් pH එකෙන් අහන්න පුළුවන් ප්‍රශ්නෙත් කිව්වා. දැන් ඉන්නේ අපි මෙන්න මෙතන 7 වෙනි එකේ. මේ තියෙන්නේ ආම්ලිකතා මීටරයේ තියෙන පාඨාංකය තෝරන්න ආවා. 5.6 ආම්ලිකද කියලා තෝරන්න ආවා. මීටරයක් දීලා මීටරෙන් තියෙන පාඨාංකය අර මම කලින් පෙන්නුවේ මීටරේ තියෙන කට්ට බලලා කීයද කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම 5.6 හරි අගයක් දීලා ඒක ආම්ලිකද බාෂ්මිකද කියලා කියන්න පුළුවන්. ඊළඟට මේ අතුවල රූපයක් දීලා බද්ධ කරන්නේ නැත්නම් කප්පාදු කරන්නේ මොන අතුද නැත්නම් මොකක්ද කියන එක ගැන ඇහුවොත් ඔයාලට මතක් වෙන්න ඕනේ 7 වෙනි පාඩේ මෙහෙම තඩි ගහක රූපයක් තියෙනවා. ඒකේ ඔහම උඩම තියෙනවා හෘද ශාඛා අත්ත කියලා. එයා කප්පාදු කරන්නේ නැහැ. අනිත් ඕන අත්තක් කප්පාදු කරන්න පුළුවන්. මම මේක ඊයේ දවසේ කිව්ව හින්දා මම ආයේ රූපය පෙන්වන්න යන්නේ නැහැ. 7 වෙනි පාඩමේ තියෙනවා. ඒකෙදි ළමයි හෘද ශාඛා අත්ත නැත්නම් මුදුන් දැල්ල කියන එක කප්පාදු කරන්නේ. අනිත් ඒවා කප්පාදු කරන්න පුළුවන්. හරි. ඊළඟට මෙන්න මේ ප්‍රශ්නෙත් මම ඊයේත් පෙන්නුවා කම්බයිනර්. කම්බයින් හාවෙස්ටර් එකෙන් මොකක්ද කරන්නේ?
අස්වනු නෙලීම ස්වයංක්‍රීයව පෑගීම ඔය දේවල් ඔක්කොම වෙනවා. ඒක නෝට් එකෙත් එනවා. ඒක ඔයාලට කලින් අපේ රෙකෝඩින් එක බැලුවා නම් මේක මම පිටුවට ගිහිල්ලාම රූපෙත් එක්ක පෙන්නනවා. අද අලුත් දේවල් කතා කරන්න ඕනි හින්දා මම මේක ආයේ කියන්න යන්නේ නැහැ. ඊළඟට මේ මැද සීසෑම කියන එකත් මට මතක විදිහට මම ඔයාලට කියලා දීලා දිනවා නම් මේක තියෙනවා ළමයි 8 වෙනි පාඩමේ. ඔන්න 8 වෙනි පාඩමේ හින්දා මම ආයෙ පාරක් පෙන්නන්න. 8 වෙනි පාඩමේ තමයි මේකට හරිම උත්තරේ දීලා තියෙන්නේ. වචනින්ම කියලා තියෙනවා 92 ඉන්න 8 වෙනි පාඩමේ 92ට ගියාට පස්සේ මෙන්න මේ අර්ථ දැක්වීම ඕක තියෙනවා ළමයි. මේ තියෙන්නේ මැද සීසෑම කියලා ඇති මේ තියෙන්නේ. මැද සීසෑම. භෝගයේ වර්ධනය වන විට තමයි ශේෂ්ත්‍රයේ පසමතු පිට කරන නොගැඹුරු සීසෑම. එතකොට ප්‍රශ්නේදී අහනවා මැද සීසෑම කරන්නේ මොන කාලයේද කියලා. මැද සීසෑම කරන්නේ ඒතර උත්තරවල තියෙන භෝගයේ වර්ධනය වන විට කියන එක. අන්න ඒක තමයි තෝරන්න ඕනේ. ඒ හින්දා මෙන්න මේ අර්ථ දැක්වීම බලාගන්න මේ කීප පළකම අහලා තියෙන එක. මම හිතන්නේ මට මතක විදිහට ඕක කලිනුත් මම ඔයාලට කියලා තියෙනවා. ඒක ඔලුවට දාගන්න 8 වෙනි පාඩමේ. මේ දින මැද සීසෑම කරන්නේ ඇයි? ඒ කියන්නේ භෝගයේ වර්ධනය වන විට තමයි මැද සීසෑම කරන්නේ. ඊළඟට මම මේ රූපත් පෙන්නවා. ජලයේ යොදා ගැනීමට යොදන පික්චර්ස් කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මේ රූප ටික නෙළුම් මල් කට. මම මේව පෙන්නපු හින්දා ආයෙ එතෙන්ද ගිහින් පෙන්නන්නේ නැහැ වෙලාව යන නිසා. ඊළඟට ජල සැපයුම් ටියුබ්. ඊළඟට තිබුණා විසිරි ජල සම්පාදනයේදී ගන්න හිස. ඊළඟට බින්දු ජල සම්පාදන පද්ධතිය. ඔන්න ඔය වගේ රූප හතරක් එකට තියෙනවා. අන්නේ රූප හතර බලා ගන්න ඕනේ. right. මේ මුලින් කතා කරපු ප්‍රශ්න 10. ප්‍රශ්න 11ක් යනකම් අපි කතා කරා. මේ ටිකේ මොනවම හරි ගැටලුවක් තියෙද කියලා බලන්න. Taman නොදන්න තැනක් හරි Tamanට හොයාගන්න බැරි තැනක් හරි. මං ඉගෙන හොයාගන්න බැරි වෙයි කියලා හිතන තැන්වල මෙතන අගයන් දාලා පිටු නම්බර් එක දාලා පෙන්නුවා. අනිත් ටිකත් මම මේ පෙන්නපු නැති ඒවා මම කලින් පෙන්නලා තියෙනවා. ඒ හින්දා තමයි ආයෙ ආයෙ පෙන්නන්න ගියේ නැත්තේ. ඔයාලා කරන්න ඕනේ මම මේ කෙටියෙන් අපි මේ මෙතනින් දාලා තියෙන මේ ළමයිම දාපු මැසේජ් වල තියෙන ඒවා තව ටිකක් කෙටි කරලා දාලා තිනවා. ඔයාලත් එක්ක නෝට් එකේ හරි ඒක තියෙන තැන ටක් ගාලා ගිහිල්ලා මාක් කරගන්න නැත්නම් කොලේක හරි මෙන්න මේ පොඩියට ලියා ගන්න. මෙන්න මේක එනවා මේක එනවා මේක එනවා කියලා. එතකොට ඒ ටික බලාගත්තත් විභාගෙට ඉතින් ප්‍රශ්න 45න් 30ක් විතර ගහන්න පුළුවන්. මුකුත් පාඩම් කරන්නේ නැතුව මේ ටික විතරක් බලාගෙන ගියා. තියෙන තැන් ටික. right. මම හිතනවා මෙන්න මේ දක්වා ටික මේ වෙද්දි ඕකේ කියලා. අපි එහෙනම් එතනින් එහාට ටික කතා කරන් යන්න. හරි. ඊළඟට ගානක් හදන්න තිබ්බා. ගණන් නම් තියෙනවා ළමයි මෙන්න මේ ගණන් ආකාර ටික තියෙනවා. දෙවෙනි පාඩමේ ගණන් 3ක් තියෙනවා. පොහොර ගණන් ආකාර 3ක්. තුන්වෙනි පාඩමේ පලිබෝධනාශක ආකාර එක ගානක් තියෙනවා. ඉතින් මේ ගණන් ටික මම ඔයාලට හිමින් සීරුවේ කියලා දුන්නා. ඉතින් අන්න ඒ ටිකේ රෙකෝඩින් එක බැලුවා නම් ආයෙ පාරක් වැඩේ ගොඩ ආයෙ අපේ අනිත් සෙන්සලත් තියරි පාඩමේ තියරි කොටසෙදි හිමින් සැරේ කියලා දුන්නා. ඒක බලලා ගණන් ටික ගොඩ දාගන්න ඕනේ. නොතේරෙන ළමෙක් හිටියොත් ආයෙ වතාවක් අහන්න අපි Zoom එකක් දාලා හරි ආයෙ හිමින් ගණන් ටික හදමු. එනිසා අර ජලය දැමීම මොකද්ද කිව්වේ මට අහුන්නේ. මේක ජලය දැමීමට යොදා ගන්න මෙන්න මේ ෆොටෝස් තුන. මම ඒක පෙන්නන්නම්. ආයෙ වතාවක් පෙන්නන්නම්. ඒක තියෙන්න ඕනේ මෙන්න මේ දෙවෙනි පාඩමේ තියෙනවා ෆොටෝස් 4ක් තියෙනවා. මම කලිනුත් පෙන්නවා මම ඔන්න ආයෙ වතාවක් අපේ එක ළමෙක් හරි ඇහුවොත් මම ආයෙ ඒක තියෙන තැන ටිකෙන් පෙන්නනවා. මේ තියෙන්නේ මෙන්න මේ රූප හතර. හතරෙනුත් වැඩිපුර මෙන්න මේ ජල සැපයුම් ටියුබ් එකයි නිලුම් මල් කට. පේජ් ඕනනම් ඔයාලා සටහන් කරගන්න 9 වෙනි පිටුවේ තියෙන රූප හතර. ඒ කියන්නේ රූප හතර බලාගෙන යන Tamanට මේ රූපය දැක්කොත් මේ මොකක්ද කියලා තෝරගන්න පුළුවන් නම් ඇති. හරිද?
හරි සෙන්ස්. හරි නිමේෂ් හරි. මං හිතන්නේ මම කොහොමත් ඒ කියන්නේ දැන් මේ ටික ඉක්මනින් කියන්න ඕනේ හින්දා ඉක්මනින්ම කියන් යනවා. ඔයාලට ඕනෙම තැනගෙන මගේ හැරෙන තැනක් නැහැනේ. අපි හිතනවා ඔයාලා දැන් පාඩම් කරන් ආපු ළමයි මේකට අග්ගාලා මේ කිව්වා රූප පෙන්නපු ගමන් මේ අහවල් එක් කියලා ඔලුවට දාගන්න පුළුවන්. හරි. ගණන් එකත් මං හිතන්නේ හරි. ගණන් ආකාර තුනනේ ආයි කළමනාකරණ යන්ත්‍රයට දාන තෙල් වර්ගය. ඒ කියන්නේ ළමයි ඔයාලට මතක් වෙන්න ඕනේ මේ මාත් මතකයෙන් කියන්නේ. මෙහෙම වගුවක් තියෙනවා. ඒ වගුවේ ඔන්න ඔය විදියට මේ පැත්තෙන් යන්ත්‍ර ටික දීලා තියෙනවා. යන්ත්‍රනේ මයිද මේ පැත්තේ තෙල් වර්ගේ. මේ පැත්තෙන් යන්ත්‍ර ටික. තනකොළ කපන මැෂින් එකකට නම් මිස්ටර් තෙල් පෙට්‍රල් අන්න එහෙම ටිකක්. අන්න ඒ වගුවේ මෙන්න මේක තියෙනවා. ඔන්න අපි ගිහින් පෙන්නන්න. තුන්වෙනි පාඩමේ තියෙන්න ඕනේ. දැන් මේ මට වගේ ටක් ගාලා යන්ත්‍රයට දාන තෙල් කිව්ව ගමන් මේක තුන්වෙනි පාඩම. එහෙනම් මතක් වෙන්නත් ඕනේ ඉතින්. අපි තුන්වෙනි පාඩමට ගියාට පස්සේ දැන් මේ දෙවෙනි එකේනේ ඉන්නේ. මම ඔක ඔයාලට කලිනුත් මට මතකයි පෙන්නුව. කලින් කියන්නේ ඊයේමද කොහොදත් පෙන්නුව. ඒ හින්දා මම ඔතන පිටු අංකය ආයි දාන්න ගියේ නැහැ. මේ තියෙන්නේ වගුව. මෙයා විභාගයට අහලා තියෙන කළමනාකරණ යන්ත්‍රයට දාන තෙල් වර්ගය. මෙන්න මේක තමයි තෙල් වර්ගය. මේ තියෙන කළමනාකරණ යන්ත්‍රය කියලාම මේ තියෙන්නේ. right. ඕනනම් ඔයාලට ආයේ වගුවක තියෙන තැන බලා ගන්න ඕන. මේ පොතෙන් බැලුවොත් පිටුව 35. නැත්තම් තුන්වෙනි පාඩම. right. ඊළඟට මෙන්න මේකත්. මේ උත්තරේ 5 කියන එක නැතුව මම ඔයාලට කියලා දුන්නා. සැබෑ පත්‍ර ගණන බලන රූපයත් එක්කම ගහේ උස බලන එකත් එක්කම ඔන්න ඔහම දෙයක් මං ඊයේ පෙන්නුවා. මතක ඇති කියලා හිතනවා. මං ආයෙ එතනට යන්නේ නැහැ. මෙන්න මේ වගේ ළමයි ආකාරයක් තියෙනවා. ඔන්න ඔහම ගහක් තියෙනවා. ඔයාලගේ නෝට් එකේ තියෙනවා මේ වගේ අර ද්විබීජ පත්‍රී වල අර යටම තියෙන බොරු පත්‍ර දෙක. ඒ ඇත්තටම සැබෑ පත්‍ර නෙවෙයි. කොහොම පත්‍ර දෙක තියෙනවා. ආයෙ ගහේ ඔන්න ඔහම කොළ ටිකක් තියෙනවා. මෙන්න මේ වගේ රූපයක් එන ඔන්න විභාගයට. දීලා අහනවා මේ මෙතන මුල් තියෙන්නේ මෙහි ඇති සැබෑ පත්‍ර ගණන කීයද කියලා. එතකොට ළමයි මෙයාලා සැබෑ පත්‍ර නෙවෙයි. අර බෝන්චියක් පැලවෙනකොට ඔයාලා දැකලා තියෙන අර දෙපැත්තට කොළ දෙකක් එනවා. ඒ කොළ දෙක තමයි මේ. මේවා හැලෙනවා. මේවා නැති වෙලා යනවා. එතන මේවා සැබෑ පත්‍ර නෙවෙයි. ඒතර සැබෑ පත්‍ර 1යි 2යි 3යි 4යි 5යි. සැබෑ පත්‍ර ගණන වන්නේ 5යි. ඔය උත්තරයටත් ඇවිල්ලා තියෙන 5යි කියන එක. right. ඔන්න ඕක තමයි තෝරන්න තියෙන්නේ. ඊළඟට පෝරු ගෑම කියන එකේ රූපේ ඔයාලගේ නෝට් එකේ තියෙනවා. මට මතක විදිහට දෙවෙනි පාඩම තුන්වෙනි පාඩමේ තියෙනවා ආයේ වී වගා කටයුතු එකේ තියෙනවා ඒ රූපෙම. ඒ කොටසේ තියෙන පෝරු ගෑම කියන රූපය බලා ගන්න. පෝරු ගෑම කියන එකට අදාළ රූපය. හොයාගන්න බැරි වුණොත් කියන මම තියෙන තැනම පෙන්නන්න. ආයේ දාන්න වියලන යන්ත්‍රය. මේකත් ඊයේ කිව්ව හින්දා මම ආයේ පෙන්නන්න ආවේ නැහැ. black and white රූපයක් ඇති. යටින් ලියලා තියෙදි දාන්න වියලන යන්ත්‍රය කියලා. අන්නේ රූපය. ඒකත් විභාගෙට නැවත නැවත අහලා තියෙනවා. හැමදාම අහපු එකක්. ඒ තියෙන තැනට ගිහින් පෙන්නන්න ඕනි කමක් තියෙනම් කියන්නේ. එතකොට මම ටක් ගාලා ගිහින් පෙන්නන්න. මම කලින් පෙන්නුවා. ඒ කියන්නේ කලින් කියන්නේ ඊයේ දවස්වල මේවා පෙන්නපු හින්දා ආයේ පෙන්නන්න යන්නේ නැහැ. එහෙම පෙන්නන්න ඕනි නම් කියන්නේ. right. ඔන්න මම මේ වගුවත් ඔයාලට කියන්නේ මේ වගුවේ අහලා තියෙන ටික මම පෙන්නන්නම්කෝ. පස්වෙනි පාඩමේ තියෙනවා ළමයි කුලකයන්. භෝග කුලකයන්. මතක් වෙන්න ඕනි සොලනේසියේ ඊළඟට බටු පවුල, කැකිරි පවුල, කොන්වෙලේසිය හොමෝන් පවුල් ටිකක් එක්ක. අන්න ඒ වගුව. ඒ වගුවෙන් විභාගයට සාමාන්‍යයෙන් අහනවා ළමයි බටු පවුලට අයිති වන්නේ මොනවද කියන ඒවා බලා ගන්න. ඊළඟට බතල අයිති වන්නේ මොන කුලයටද? ඊළඟට මේ පිඤ්ඤා අයිති වන්නේ මොන කුලයටද? ඔන්න ඔය ටික. right. ඔන්න මං ගිහිල්ලාම පෙන්නන්නම්කෝ මේ වගුව ආය වතාවක්. අපි උගන්නද්දිත් කිව්වේ මේ වගුව මොකක් හරි කැලෙන්ඩර් පිටුවක හරි ලියාගෙන
පාඩම් කරගන්න නිකන් හැමදාම පේන තැනකට ගිහිල්ලා කියලා. මෙන්න මේ වගවලම. මේ තියෙන්නේ. විභාගෙට අහලා තියෙනවා පිපිඤ්ඤා අයිති වන්නේ මොන කුලයටද කියලා. කැකිරිපා වලට. බටුපා වලට අයිති වන්නේ කියලා මේ උත්තර එකක් එක වෙන මොනවා හරි තුනක් දීලා තියෙනවා. එතකොට හරි උත්තරේ තෝරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම බතල අයිති වන්නේ මොන පවුලටද කියලා අහලා තියෙනවා. කොන්වෙලේසියේ. ඔන්නෝවා Tamanට ඔලුවට දාගන්න විභාගයට වැදගත් වෙනවා කියලා. වෙලාවක් තියෙනවා ඔය සම්පූර්ණ මිතින් වගුවම් පාඩම් කරගත්තත් අවුලක් නැහැ. එහෙම නැති වුණොත් ඔය බතලයි සොලනේසියේ නැත්නම් ඔය කැකිරි පවුලේ බටු පවුලේ ටික පාඩම් කරගත්තත් ඇති. right. ඊළඟට ඔයාලට අහු වෙනවා නිවිති වල අස්වනුනේ සෙන්ටිමීටර් 25ක් අර කොලේ ගොඩක් ලොකු වුණාම අන්න එහෙම විස්තරයක් තියෙන මෙන්න මෙතන ළමයි. නිවිති ගැන ලියලා තියෙනවා. නිවිති ගැන තියෙනවා මෙන්න මේ 48 වෙනි පිටුවේ ඉන්න මම පේනවා. මේ තියෙන්නේ. මෙන්න මේ කොටස විභාගයට නිවිති ගැන මේක පොඩ්ඩක් වැදගත්. අපි නිවිති ගැන කතා කරද්දී අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා ඔයාලට මතක ඇති ආහාරයට ගන්නෙ මොන විදියටද? ඒ කියන්නේ ආයා වගා කරන්නේ මේ ඍජුව වපුරනවද? ඊළඟට මොන වගේ දේශගුණයකද හැදෙන්නේ? ඔය වගේ කතා ටිකක් අපි කතා කරා. ඒ වගේම මෙන්න මෙයක් ටිකක් වැදගත්. නිවිති වල සාමාන්‍ය අස්වනු නෙලීමේදී උස කියන එක තමා අපි බලන එක සාධකයක්. ඒ කියන්නේ අර පරිණත දර්ශකයක්. දැන් හිතන්නකෝ දැන් ඔයාලා අඹ ගෙඩියක් නම් අර අඹ ගෙඩිය ටිකක් කහ පාටුනොත් තමයි එයා පැහිලා කියලා කඩන්නේ. බණ්ඩක්ක නම් අර අග්ගිස්සේ අර නැට්ට වගේ චරස් කාලා කැඩෙනව නම් හොඳ බණ්ඩක්ක. එහෙම බලනවනේ. මේ වගේ නිමිති වල අස්වනු නෙලන්න ගන්නෙ තෝරන්නේ සාමාන්‍යයෙන් කොලයක්. මේ උස කියලා කිව්වට ඇත්තටම ඉතින් කොලයක ප්‍රමාණය කොලයක් නිවිති කොලේ මේ තියෙනවම නිවිති කොලේ සෙන්ටිමීටර් 25ක් විතර. සාමාන්‍ය හොඳ ලොකු සෙන්ටිමීටර් 25ක් කියවම Tamanට තේරෙනවනේ. අඩියටත් කිට්ටුයි නේද? සෙන්ටිමීටර් 25ක් විතර සයිස් එකේ නිවිති කොලයක් තමා තියෙනවා නම් අපි අන්න ඒ ගහ පරිණත දර්ශකයක් විදිහට අරගෙන අස්වනු නෙලන්න සුදුසුයි කියලා තෝරගන්න. එතකොට සාධකය තමයි උස කියන එක. ඇත්තටම උස නෙවෙයි නිවිති පත්‍රයේ දිග. එනවාට ඉතින් ඔයාලගේ විභාගයට දෙන නිවිති වල අස්වනු නෙලීමේදී බලන සාධකයේ කුමක්ද කියලා උස කියන එක තමයි තෝරන්න ඕනේ. පත්‍රයේ උස. පත්‍රයේ උස අනුව තමයි නිවිති වල අස්වනු නෙලන්නේ. උස කීයද? සෙන්ටිමීටර් 25ක්. right. ඒක මාක් කරගන්න. ඒක මම ඔයාලට කලින් මම හිතන්නේ කියලාත් නැහැ. ඒකින්ද ඒක ටිකක් වැදගත් දෙයක්. හරි. අලුත් දේවල් හම්බුනම තමයි පොඩ්ඩක් වැඩි වෙලාවක් අරගන්න. ඉතින් අනිත් ඒවා නම් අපි එදිනෙදා කතා කරපො මේ නිවිති වල අස්වනු නෙලන්නේ කුමක් මත පදනම්වද? උස. උස නැත්තම් ඉතින් ඒ කියන්නේ අර ශාක පත්‍රයේ දිග කියන එක ඇත්තම කතාව. ඔය සිංහලට කන්වර්ට් වෙලා ඉදි තමයි සෙන්ටිමීටර් 25ක් උස පත්‍රයක් කියලා ඇවිල්ලා තියෙනවා. උස නෙවෙයිනේ ඇත්තටම පත්‍රයේ දිගනේ අපි මනින්නේ. right. පලිබෝධනාශක ගානක්. ගැටලුවක් නැහැනේ තුන්වෙනි පාඩමේ තියෙනවා. අපි සමීකරණයකුත් දීලා තියෙනවා. ඒකට දාපු ගමන් ටක් ගාලා උත්තරේ එනවා. වතුර මිලිලීටර් එකට පලිබෝධනාශක 999 යන්නේ අනිත් පැත්ත. වතුර 999ට දැන් මතක් වෙන්න ඕනේ පලිබෝධනාශක මිලිලීටර 1යි. දාලා තමයි ලීටරයක් හදන්නේ. මොක තමයි සම්මතය. ඉතින් අහන්නේ ඕන විදියකට මේක එහාට මෙහාට කරලා Tamanට උත්තරේ තෝරගන්න පුළුවන් වෙන්න ඕනේ. දැල් ආවරණ ගැන නොවියන ලද රෙදි කියලා එහෙම රූපයක් තියෙනවා. ඔන්න මේ රූපය ඒ විභාගෙට කොමන්ලි අහන ප්‍රශ්න. මේ තියෙන්නේ නොවියන ලද රෙදි.
මේ රූපෙහිම මේ රූප දෙකම එක්සෑම් එකට අහලා තියෙන්නේ. ওই විදිහටම රූපෙ දෙනවා. මේ රූප දෙකේ වැදගත්කම තමයි මේ එකක් මෙයා පිටතින් දාලා තියෙන්නේ. දැල්ලාවර. නොවියන් රෙදි තියෙන්නේ ඇතුළතින්. ඒ මොකද මම කියන්නේ මෙන්න මෙහෙම ළමයි හරිතාගාරයක හැඩේ. මෙහෙම හරිතාගාරය ගත්තොත් කොහොමනේ තියෙන්නේ? මේකෙම පිටතින් ආවරණය කරලා තියෙන මේ දැල් ආවරණ. මේ පේනවනේ. ඊළඟට මේක ඇතුලේ අර අපි නිකන් අර gedara සිවිලිම ගහන්නේ. ඒ වගේ මෙන්න මේක ඇතුලේ තොන්න ඔය වගේ මම මේ නිකන් 3D විදියට අඳින්න. ඇතුලේ තියෙනවා නිකන් කොහොම දැලක් වගේ එකක් ගහලා. නිකන් සිවිලිම ගහලා වගේ. තමා මේක. පේනවනේ මේක නිකන් ඇතුලේ ඉන්න තියෙන්නේ. මම ඕන zoom කරලා පෙන්නන්නම් මේ. පේනවද ළමයි? අර නිකන් අර සාරියක් ඇදලා වගේ අර ගෙවල් වල අදින්නේ. අර සිවිලිම වගේ එකේ. එහෙම එකක් තමයි ඔය තියෙන්නේ. රයිට්. ඇතුලෙන් තමයි නොවියන ලද රෙදි ගහලා තියෙන්නේ. පිටින් තමයි දැල් ආවරණය තියෙන්නේ. ওই දෙකේ රූප දෙක බලා ගන්න ඕනේ. ඊළඟට මෙයත් අලුත් කොටසක් ඔයාලට. හයිඩ්‍රොපොනික් වගාව සඳහා ඝන මාධ්‍ය භාවිතා කෙරේද නැද්ද කියන එක. මේක තියෙනවා ළමයි 65 වෙනි හයිඩ්‍රොපොනික් සහ හයිපොනිකා කියලා. කොහොම දෙකක් ඔයාලට හම්බ වෙනවා මෙන්න මෙතනදී. හයිඩ්‍රොපොනික් සහ හයිපොනිකා කියලා දෙකක්. මේ තියෙන්නේ. හයිඩ්‍රොපොනික් හයිපොනිකා. රයිට්. මෙතනදී හයිඩ්‍රොපොනික්ස් කියන්නේ මෙන්න මේ කොටස. සාමාන්‍යයෙන් මේ තියෙන්නේ හයිපොනිකා එක තමයි මේ යන්නේ. මේ හයිඩ්‍රොපොනික්ස් නැත්තම් මේකද අපි කියන නිර්පාංශු වගාව. නිර්පාංශු වගාවේදී ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ළමයි පෝෂක ද්‍රාවණයක්. නැත්තම් ඇත්තට මේකේ මේ කඩේ ගන්න දෙන ඇල්බර්ට් කියලා සොලියුෂන් එක. ඉතින් ඔන්න ඔය සොලියුෂන් එක අරගෙන තමයි හයිඩ්‍රොපොනික්ස් වගාව කරන්නේ. ඇත්තටම කතා කරොත් එහෙම පස් භාවිතා කරන්නේ නැහැ. ඒ කියන්නේ ඝන මාධ්‍යයක් භාවිතා නොකර අපිට පුළුවන් හයිඩ්‍රොපොනික්ස් කරන්න. දැන් ඔයාලගේ විභාගයට අහපු ප්‍රශ්නේදී හයිඩ්‍රොපොනික්ස් වගාවේදී ඝන මාධ්‍ය භාවිතා කරයිද කියන එකට මෙන්න මේ රූපයෙන් තමයි උත්තර දෙන්න පුළුවන්. ඇත්තටම ඝන මාධ්‍ය භාවිතා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයාලගේ සිලබස් එකට අදාළව තමයි නෑ කියන එක තෝරන්න වෙන්නේ. සාමාන්‍යයෙන් නම් ඇත්තටම අපි ඝන මාධ්‍ය කියලා ප්‍රධාන වශයෙන් සලකන්නේ පස ගැන විතරයි ළමයි. පස. හැබැයි හයිඩ්‍රොපොනික් වලදී පසට අමතරව අපිට මේ පාෂාණ වර්ග, පීට්, රොක් වූල් ඔහොම ගොඩක් දේවල් තියෙනවා. ඒවත් භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයාලා ඉගෙන ගන්න ඔයාලට බොහොම පොඩි කොටසක් දීලා දින හයිඩ්‍රොපොනික් ගැන මෙන්න මේ සරල කොටස මේ පාංශු භාවිතා නොකරන ක්‍රමයක් හයිඩ්‍රොපොනික්ස්. මෙයා දියරයක් තමයි ගන්න. ඒ කරුණ ඔක්කොම සැලකුවම මේ ප්‍රශ්නෙට උත්තරේ එන්න ඕනි හයිඩ්‍රොපොනික් වගාව සඳහා ඝන මාධ්‍ය භාවිතා කෙරේ. මේ ප්‍රකාශය වැරදි කියන එක තමයි තෝරන්න වෙන්නේ. ඔයාලට උගන්වලා තියෙන මට්ටමේ. ඇත්තටම ඉතින් ඝන මාධ්‍ය නෙමෙයි මෙතන පස් භාවිතා කරයිද නැද්ද කියන එක විතරයි එන්නේ. ඝන මාධ්‍යනේ බෝරොල්, රොක් වූල්, පීට් ඔය ඔක්කොම ඝන මාධ්‍ය. ඒවත් හයිඩ්‍රොපොනික් වලදී භාවිතා කරන්න පුළුවන්. පස් තමයි භාවිතා කරන්නේ. නිර්පාංශු කියන්නේ මේකනේ පස් නැති. හැබැයි ඔයාලට උගන්වලා තියෙන්නේ බොහොම පොඩි කොටසයි ඝන මාධ්‍යයක් විදිහට දියරයක් ගහනවා කියලා හයිඩ්‍රොපොනික් වලදී. කියන හයිඩ්‍රොපොනික් කරන්නේ දියර වගාවක කියලා. එතකොට ඉතින් ඝන මාධ්‍ය කියන එක අයින් කරලා වැරදි කියන එක තමයි තෝරන්න වෙන්නේ. මම හිතන්නේ මම කියපු පොයින්ට් එක ඔලුවට ගන්න නැති. ඒක ආයවතාවක් කියන ඔයාලගේ සිලබස් එකට අනුව තමයි මේ ප්‍රකාශය වැරදි කියන එක ඔයාලට තෝරන්න වෙන්නේ.
මීට වඩා එහාට ගත්තා නම් ඇත්තටම මේ ඝන මාධ්‍ය වගා හයිඩ්‍රොපොනික් වලදී ඝන මාධ්‍ය භාවිතා කෙරේ කියන එක හරි. ඉතින් වැරදි නෑ. පස් තමයි භාවිතා කරන්නේ නැත්තේ. රයිට්. ඊළඟට බද්ධ කරන්න සුදුසු බද්ධාංකුරය. ඒකත් දැන් මතක් වෙන්න ඕනේ. හත්වෙනි පාඩමේදී මමම කීපතාක් කියන මේ අනුජයත් තෝරද්දි අංකුර දෙක තුනක් තියෙන්න ඕනි. මැද කොටසක් වෙන්න ඕනි. කොහොම කොටස් ටිකක් එක රූපයක් එක්ක. ආයි පෙන්නන්නම් ගිහිල්ලා. අන්නේ රූපය. රූපේ තියෙන විස්තර ටික බලාගත්ත නම් හරි. මේ හරි තියෙනවා. තව උඩ ඇත්තේ ඔයාලට රූපේ දීලම මේ තියෙන්නේ බද්ධාංකුරය කියලා. බද්ධාංකුරය විදිහට ගන්නේ මැද කොටස. මේ බද්ධාංකුරය ඇති අංකුර පිරියද ශාඛාවේ මැද කොටස. සාමාන්‍යයෙන් අංකුර 1 සිට 3 දක්වා තියෙන්න ඕනේ. ඔන්න ඔය සලකලා අපිට හොඳ බද්ධාංකුරයක් තෝරගන්න පුළුවන්. සුදුසු බද්ධාංකුරයක් තෝරා ගැනීමදී බෑනේ ඔන්න ඔය සාධක. ඒ හින්දා ඔන්න ඔය පොයින්ට් ටිකත් ආයවතාවක් පාඩම් කරගන්න. බද්ධ කරන්න සුදුසු බද්ධාංකුර කොටස මොකක්ද කියන එක. දැන් හිතන්නකෝ විභාගෙට දෙන රූපයක් දීලා. මෙහෙම රූපයක් දීලා කියනවා මෙන්න මේ අග කොටස පෙන්නනවා. මේකද? මෙහෙම රූපයක් දීලා මැද කොටස තියෙනවා. මෙහෙම රූපයක් දීලා මේ අග ඉස්සේ මේ පැත්ත පෙන්නනවා. එතකොට ඉතින් මේ මැද කොටස තමයි අපි තෝරගන්න ඕනේ. අන්න ඒ උත්තරේ තමයි හරි උත්තරේ. හරි. ඊළඟට කප්පාදු කරන්න ඕන අතු කියන එක මම කලිනුත් කිව්වා අපි අර හෘද ශාඛා අත්ත. නැතුව අනිත් අතු ටික කප්පාදු කරන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ ප්‍රශ්නේ මේ ආලෝකයේ නිරාවරණය වෙන ප්‍රරෝහණය වෙන බීජ වර්ගය. ඔක නැවත නැවත විභාගයට අහලා තියෙන එක. පේපර් 5ක් ගත්තොත් පේපර් 5ෙම විතර ඔක හැමදාම තියෙනවා. මම ඔන්න ආයවතාවක් පෙන්නන්න. හැමදාම අහන එකක් හින්දා ආයවතාවක් මතක් වෙන්න පෙන්නන්න ඈ. මේ තියෙන්නේ මෙන්න මේවා. මෙන්න මේ කොටස. බීජ කියන එකේ තියෙන මෙන්න මේ කොටස හොඳට බලා ගන්න. පැහැල් මෙන්න මේ කොටසෙත් මෙන්න මේ ටික. ඒ කොටසෙත් මෙන්න මේ මම highlight කරන ටික මෙන්න මේ කොටස. ආලෝකයේ නිරාවරණය වුණු විට ප්‍රරෝහණය වෙන බීජ මොනවද? එහෙම නැති බීජ මොනවද? උදාහරණ මොනවාද? ඔක එක එක විදියට උදාහරණ අහලා තියෙනවා. ප්‍රරෝහණය වෙන උදාහරණ දීලා මෙයා මේ නිර්වායු බීජයක්ද ෆෙටෝලික් බීජයක්ද කියලා අහලා තියෙන එක එක විදියට අහලා තියෙනවා. කෝකටත් ඔන්න ඔය ටික එහෙම් පිටිම පාඩම් කරගත්තා නම් ඇති. ඔය highlight කරපු ටික පාඩම් කරගත්තා නම් ඉතින් හොඳටම ඇති. right. පිටුව 52 ඕනනම් ඔයාලා ලොකු පොතෙන් බලන්න ඕන පොඩි මාක් එකක් දාගන්න. මෙන්න මෙයා ගොඩක් වැදගත්. මම හිතන්නේ කලින් ඔයාලට මම මේක කියලා නැහැ. මැන්ඩරීන් දොඩම් වැඩිපුරම වගා කරන රට මොකක්ද කියලා විභාගයට අහලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් පේපර් 5ක් ගත්තොත් එක පේපර් එක වගේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් අර කොමන් අහන එකක් නෙවෙයි. තමන්ගේ වෙලාවට සෙට් වෙන පේපරේ තියෙන්න පුළුවන්. මේ විදිහටම ওই ප්‍රශ්නේ එනවා. අහන්නේ මැන්ඩරීන් දොඩම් වැඩිපුරම වගා කරන රට කොහෙද කියලා. උත්තරේ වෙන්න ඕන ළමයි ජපානය කියන එක. හරි. මම ඔක දෙන්න තැනක් දීලා පෙන්නන්න. මෙන්න මෙතන තියෙනවා. මේ තියෙන්නේ. අපි පැංගිරි වර්ග කියන එකට යනවා. මෙන්න මේ කොටසට යනවා. මේකට ගියාට පස්සේ අපි ඔයාලට නෝට් එකෙත් මේක වගුවක් විදියට දීලා තියෙනවා. මේ තියෙන්නේ මැන්ඩරීන් දොඩම් ජපානයේ වගා කරන පැංගිරි වර්ග වලින් 70%ක්ම මැන්ඩරීන් දොඩම් වේ.
මැන්ඩරීන් දොඩම් ජපානයට ආවේනික වන අතර රයිට්. ඔය ඔක්කොම විස්තරෙම තියෙන මේ අපි ගත්තොත් එහෙම ජපානයේ වගා කරන පැංගිරි වලනොත් 70%ක්ම තියෙන මැන්ඩරීන් දොඩම්. ඉතින් එහෙම ගත්තම ඒ වගේම ඔයාලා Google එකේ සර්ච් කරලා බලන්න වැඩිපුර මැන්ඩරීන් දොඩම් හදන්නේ ජපානයේ වාණිජව. එතකොට උත්තර ටිකෙන් ඔයා තෝරන්න ඕන ආන්සර් එක තමයි මැන්ඩරීන් දොඩම් ජපානයේ කියන එක. ඒ ප්‍රශ්නෙට උත්තරය ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ කොටසේ. මේකත් ඔයාලට බලා ගන්න පුළුවන් මම කලිනුත් කිව්වා. තියෙන එක වගුවක්. ඒ වගුවෙත් ඔය විස්තර ටික තියෙන වගුවෙත් මම කිව්වා මේ වල් පැල පාලනයේට ගන්න අපි තහඩු වල වර්ණය මොන පාටද? ඊයේ දවසේ මම කිව්වා සුදු පාට, කළු පාට ඒවයි භාවිතා කරන්න. ඒ වගේම මේ අපි පරාවර්තක තහඩු කියන එක වසුන් යෙදීම තව එතන රූප තුනකුත් එක්ක ඇති. පරාවර්තක තහඩු කියන එක අපි භාවිතා කරන්න පුළුවන් පළතුරු වල වර්ණය වැඩි දියුණු කිරීමට. මට මතකයි මේ රූප තිබ්බ තැන ඉන්න බලන්න ඔයාලට පෙන්වන්න පුළුවන්ද කියලා. ඔයාලට ඒ රූපේ මම ඔය කියන එක හම්බුනොත් කියන නිල් රූප තුනක් තියෙන ප්‍රායෝගික කොටස කියලා කොටුවක් ඇතුලේ. ඒකේ පරාවර්තක තහඩු කියන එක දීලාම තියෙනවා ළඟ. මට හරියට මේ පිටුව මතක නෑ. මං ඉන්න බෑ නිකන් උඩ ඉඳන් ටක් ගාලා ගිහිල්ලා. අපේ නෝට් එකේ නම් මතකයි මේකේ කොතනද තියෙන කියලා මතක යන්නේ. මං කලින් ඔයාලට මට මතක විදියට කිව්වා මේක දැන් පේන්නේ නැහැ නේ එකපාරට උඩින් ගිහිල්ලා බලන්න විදියක් නැහැ. කොයි බලන්න ඔයාලට අහුනොත් කියන්නේ මට කලින් ඔයාලා ඉතින් ඩේලි පාඩම් කරන හින්දා ළමයින්ට මතක් වෙන්නේ. එන්ති يعني හත්වෙනි ළමයි පාඩමේදී හත් වෙනි එකනේ ආයම් බලන්න. හත් මේ ඉන්නේ 6 7 බද්ධ කිරීම ටික ඉවර වෙලා කප්පාදු ඉවර වෙලා රයිට් ඔය ඉතින් මාරු මේ තියෙන පරාවර්තක තහඩු කියලා අන්න හරි මේ තියෙන්නේ මට හොඳට මතකයි ප්‍රායෝගික කොටස කියන ඒක ඇතුලේ මේ තියෙන ප්‍රායෝගික කුසලතා කියන ඇතුලේ රූප තුන හැම තියෙනවා මෙන්න මේ අපේ ළමයා කිව්වා වගේම හරි ඉතින් කට්ටිය පාඩම් කරන ඉතින් පරාවර්තක තහඩු ඒ ගැන විස්තරෙත් පහලින්ම තියෙනවා පළතුරු වල වර්ණය වැඩි දියුණු කිරීම සඳහා භාවිතා කරන්නේ මොකද්ද අපිට භාවිතා කරන්න පුළුවන් පරාවර්තක තහඩු කියන එක අන්නේ පොයින්ට් එක තමයි බලා ගන්න ඕනේ. විභාගයට ඇහුව පළතුරු වල වර්ණය වැඩි දියුණු කරන්න භාවිතා කරන්න මොනවද කියලා උත්තර තිබුණොත් ඒ උත්තර වලින් පරාවර්තක තහඩු කියන එක තෝරන්න. රයිට්. ඒකෙත් පේජ් එක මමත් මෙතන දාලා තියාගන්න. ඒක මට ලේසියිනේ 88. හා ඊළඟට කෘමි දැල් කියන ඒවාත් අර අපි කලින් මේ මම ඔයාලට 59ට ගිහිල්ලා පෙන්නන්න. කලිනුත් ඔය කීපවතාවම කතා කරලා තියෙනවා. මෙන්න මේ තියෙන රූප. මේ නොවියන් ලදරේදී මෘදු පටල දැඩි පටල ඔය ඔක්කොගෙම තියෙන රූප ටික හොඳට කීපවතාවක් බලා ගන්න. සෙල්සි එතන අර මේ එහා පැත්තට පරාවර්තන තඩු වලට මෙහා පැත්තේ තිබ්බනේ කුමිද. රයිට් 7 වෙනි පාඩමේ. ඔව්. අර වසුන කියන එකත් එක්ක නේද? ඉන්න 88නේ. මේක. මෙයා නේද? ඔව් සෙල්සි. අන්න රයිට්. හරි. මේවත් ওই රූප ටික කෘමි දැල් වලට අදාළ මේ කෘමි දැල් මේ රූප ටිකත් ඔහොම බලා ගන්න. දැක්ක ගමන් Tamanට ඔලුවට දාගන්න පුළුවන්. ඔව්. ඒතකොට මේ කොටසෙන් බලාගත්තා නම් හරි. රයිට්. ඔය දැන් ළමයි පාඩම් කරලා තියෙනවා. ළමයින්ට ඒතකොට වැඩේ අපිට වඩා මතක් වෙන්න ඕනේ මේ අහවල් තැන මේක තියෙනවා කියලා. හරි. ඔන්න අපි ඊළඟට යනවා. මේ තියෙන්නේ මේ විභාගයට ආපු ඔය ළමයින්ගේ ප්‍රශ්න වල එකතුවක් තියෙන මේ තව දීපු සෙට් එකක් ඈ. වියලන යන්ත්‍රය කියන්නේ දාන්න වියලන යන්ත්‍රය කියන එක අපි නැවත නැවත කතා කරේ.
දැන් මේ පේපර් එකටත් ඒකම අහලා තියෙනවා. වල්නාශක තුණ්ඩ කියන එකත් අහලා තියෙනවා. මම අද පටන් ගන්නකොටම කිව්වා. ඊළඟට දැල් ආවරණ. ඕකත් අර දැන් නොවියලන රදරිද්ද කියලා අර මම ගිහිල්ලාම පෙන්නන්න ගියේ. ඒ කොටසෙත් ඒක තියෙනවා. හරි. මෙන්න මේ නැගී පදවන ට්‍රැක්ටරය කියන රූපේ. නැගී පදවන ට්‍රැක්ටරය කියන රූපේ ළමයි තුන්වෙනි පාඩමේ තියෙන්නේ. මෙන්න මේ රූපය. මෙහෙත් නෙවෙයි තවුඩයි. තුන්වෙනි පාඩමේ තියෙනවා ළමයි පොඩි නිකන් අර පළවෙනිම රූපේ තියෙන එක. රූප තුනක් වගේ තියෙනවා. එතන තියෙනවා එක රූපයක්. අපි දන්න ඔය ට්‍රැක්ටරේ තියෙන අන්නේ ට්‍රැක්ටරේ. ඉන්න මේකෙන් සර්ච් වෙන්නේ නැහනේ. මම තැනටම ගිහින් පෙන්නන්න. මේ හරිය ගැති ළමයි මේකේ නේද? මේකෙද නෑ. ඔයාලට අහුනොත් කියන බෑ නැගී පදවන ට්‍රැක්ටරේ කියලා රූපයක් ඇති. මට මතකයි මේ ළඟ පාතකම තිබුණා. කම්බයිනේ මේ තියෙන්නේ නැගී පදවන ට්‍රැක්ටරේ. මෙයා. පුළුවන් ඔය රූපේ දැක්ක ගමන් මෙයා නැගී පදවන ට්‍රැක්ටරේ කියලා ඉතින් Tamanට ටක් ගාලා ඔලුවට එන්න ඕනේ. මෙන්න මේ කොටස් ටික. අනිත් රූප ටිකක් ඉතින් බලාගත්තට ගැටලුවක් නැහැ. නැගී පදවන ට්‍රැක්ටරේ නම් ලේසි. දැන් මේ වගේ රූපයක් දීලා මොකද්ද කියලා අහුවොත් තමයි Tamanට අමාරු වෙන්නේ. එයා රොටරි හැරෝ එක නගුල ඇවිදිනමින් දාවන මේ ට්‍රැක්ටරේ මේ රයිට්. නැගී පදවන ට්‍රැක්ටරේ තියෙන්නේ 15 වෙනි පිටුවේ. හරිනේ අපි 15 කියන එක සර්ච් කරාට ආවෙ නේද 15 ගානට තිබිලා තියෙන්නේ. හරි. ඊළඟට ගහක අංකුර ඉවත් කරන රූප කියන අර තක්කාලි ගහක රූපයක් තිබුණ ළමයි. තක්කාලි ගහක රූපයක් තිබිලා අර මං කිව්වේ කොටස් මේ රූපේ වචන නැතුව එතෙන්ට ABC කියලා දාලා තිබුණොත් අන්න ඒක තමයි කියලා තියෙන්නේ. 22 වෙනි පිටුවේ. ආයෙ ඕනනම් ගිහලා රූපය බලන්න. පොහොර ප්‍රශ්නයක් මේකත් මං කිව්වා. මේ පොහොර ප්‍රශ්නයක් කියන්නේ කාබනික පොහොරද කියලා අහනවා රැප්සීඩ් කියලා එකක් තියෙනවා. ඔන්න ඔහම මම ඔයාලට අනේ තියෙන දේ ආයෙ පෙන්නන්නම් ඈ. මේ පේනවනේ එකම ප්‍රශ්නේ තමයි නැවත නැවත අහලා තියෙන්නේ. මෙන්න මේක තමයි ළමයි අහලා තියෙන්නේ. මෙයා රසායනික පොහොරක්ද කාබනික පොහොරක්ද කියලා. ඉන්න පෙන්නන්න. මේ හරිය තිබ්බා. අද හරියට සර්ච් වෙන්නේ නැද්ද? ඔය ඊනම් මම ඔයාලට මට මතකයි පෙන්නවා. මෙන්න මෙයා මේ තියෙන්නේ. රැප්සීඩ්. විභාගයට අහන්නේ රැප්සීඩ් කියන්නේ කාබනික පොහොරක්ද රසායනික පොහොරක්ද? එයා කාබනික පොහොරක්. රයිට්. හරිම ලේසිද ওই පොයින්ට් එක ওই විදිහටම අහනවා. ආයෙතනින් එහාට දෙයක් නැහැ. උෂ්ණත්වය ඉහළ යන විනිවිද පටලය ගැන. ඒ කියන්නේ මෙන්න මෙයා. මෙන්න මේ වගුව. මේ තියෙන්නේ පාංශු උෂ්ණත්වය ඉහළ නංවනවා නම් අපේ මේ තුනී පටලයේ පාට මොකක්ද? සුදු වර්ණයේ තිබ්බොත් උෂ්ණත්වය ඉහළ යනවා. කළු පාට තියෙන එකක් දැම්මොත් වල් පැල පාලනය වෙනවා. අන්න ඒ වගේ මේ පාටත් එක්ක පොයින්ට් ටික බලාගත්තා නම් හරි. 26 වෙනි පිටුවේ තියෙන වගුව. මෙයත් 4 වෙනි පාඩමේ තියෙන V වගාවේ මම ඊයේත් ඔයාලට කිව්වා 30 31 අතර අර එතන තියෙන අගයන් ටිකක් තියෙනවා. පරවේ පපුව ගැන මිලිමීටර එකක් උසද ඊළඟට V කොච්චර يعني පොඟවන්න කලින් මොන උෂ්ණත්වයද තියන්නේ එහෙමම අගයන් ටිකක් තියෙනවා.
අනේ අගයන් බලා ගන්න ඕනේ කියලා. මේ දැන් තියෙන ඊ අහපු නැති තව අගයන් ගැන ප්‍රශ්නයක්. V7 10 පොඟවන එක කියන්නේ මෙන්න මෙතන. ඔක ලස්සනට තියෙනවා. මේ තියෙන්නේ 7 10 කියන්නේ මෙන්න මේ. දින 7 සිට 10 දක්වා කියන එක. V බීජ දින 7 සිට 10 දක්වා පෙඟවීම සිදු කරයි. කියලා ඒ ප්‍රකාශය හරිද වැරදිද කියලා අහනවා. එහෙනම් ඒ ප්‍රකාශය හරි. ඉතින් ඒක හරි වැරදි දැනගන්න නම් මෙන්න මේ අගයන් මේ දින 10ක් පොඟවනවා නැත්නම් 7 ඉඳන් 10 දක්වා පොඟවන උෂ්ණත්වයේ මේ පොඟවන්නේ මෙන්න මේ උෂ්ණත්වයේ ඊළඟට වැපිරීමට පෙර ශාක 30 ඉඳන් 32 දක්වා රත් කරන්න ඕනේ. මිලිමීටර 1ක් දක්වා දික් වුණාට පස්සේ තමයි අපි ඒකට පරවිපපුව කියලා කියන්නේ. නැත්නම් අර කණු කැපෙනවා කියලා කියන්නේ. ඒක තමයි පරවිපපුව කියලා කියන්නේ. අන්න ඒ අගයන් ගැන මේ හතරවෙනි පාඩමේ තියෙන මේ V සම්බන්ධ අගයන් හරි වැදගත්. ආයි දින V වල අර බීජ පෙට්ටියක් වල හදන දිග පළල. මේ බීජ පෙළ වර්ධනයේදී අර පෙට්ටියක් හදනවා ඩැපොක් තවන්න වගේ දාන. ඒතකොට 30 දිග 60 දිග 30 පළල ආයි ඝනකම නැත්නම් උස්ස සෙන්ටිමීටර් 3ක් තියෙන එක තමයි හදන්නේ. අන්න ඒක වැදගත්. මම ඔය තියෙන මේ අංක ගණිතය ටික පෙන්වන්න. ඒව තමයි තියෙන්නේ. ඒවා හරි වැදගත් පොයින්ට්. මේ පැලපේලි ගණන් ඒ වගේ මේ දුර සෙන්ටිමීටර් 30යි. ඔය වගේ තියෙන අංක ටික ඔක්කොම බලා ගන්න හතරවෙනි පාඩම. ගොඩක් වෙලාට වීවගාව පාඩමෙන් ඔය අංක වලින් තමයි ප්‍රශ්න එන්නේ. මේ වගේ ආපු එක ප්‍රශ්නයක් තමයි පෙන්වන්නේ. හරි. ඊළඟට ඇපල් කියන එක සීතලේ හැදෙන පළතුරක්ද? ඒක ඉතින් අපි කවුරුත් දන්නවනේ. ඊළඟට මම ඒක තියෙන තැන ගිහින් පෙන්නන්න මම කලින් පෙන්නුවේ නැති හින්දා. මෙන්න මෙතන තියෙන ළමයි ඔන්න ඔය ඇපල් ගැන සම්පූර්ණ විස්තරය. මේ තියෙන ඇපල් බොහෝ විට ශීත ඍතුවේ ශීත කලාපවල වගා කෙරේ. ඒක තමයි අහලා තියෙන ඇපල් හැදෙන්නේ ශීත කලාපවලද කියන එක. ඊළඟට මම ඔතනම දැක්ක හින්දා ආයෙ පෙන්නන්නම්. විභාගයට ආයෙ අහනවා මෙන්න මේ මිදි ගැන. මිදි වගාවේදී ගිබර්ලින් භාවිතා කරන්නේ ඇයි කියලා. ගිබර්ලින් භාවිතා කරලා බීජ රහිත මිදි හදාගන්න. සීඩ්ලස් ඒවා. හදාගන්න භාවිතා කරන හෝමෝනිය තමයි ගිබර්ලින්. අහන්න පුළුවන් ආකාර දෙකයි බීජ රහිත මිදි හදාගන්නේ මොන හෝමෝනයෙන්ද ගිබර්ලින්. දැන් ගිබර්ලින් හෝමෝනයයි භාවිතා කරන්නේ බීජ රහිත මිදි හදාගන්න. රයිට් ඔය ඇපල් තියෙන තැන මම ඔන්න දෙකම පෙන්නුවා ප්‍රශ්න දෙකම. මෙයත් හරි. ඊළඟට පොහොර ගණන් ගැටලුවක් නැහැනේ. මේ වලින් දැන් ඔන්න මේ තියෙන හරියටම ආපුම ගාන. NPK කියන තුනේ රේෂියෝ 3 තමයි දීලා තියෙන්නේ. 10 6 8 කියලා. අපෙන් අහනවා පොටෑසියම් කිලෝග්‍රෑම් 4ක් හදන්න. මේකෙන් ගන්න ඕන ප්‍රමාණය. ඒකට කිලෝග්‍රෑම් 4ක් හදන්න අපි මේක ඇතුළේ තියෙන 100ට ගානනේ. 4ක් හදන්න මේකෙන් 100ට 8යි නම් කීයක් ගන්න ඕනේ? ඔන්න ප්‍රශ්නේ තමයි අහලා තියෙන්නේ. එතකොට අපිට එහෙම සුළු කරලා උත්තරේ දාන්න හැකියාව තියෙනවා. හරිම ලේසියිනේ. රයිට්. මේ 6 11 4 තියෙන ගාන. මේ වගේ තව මේ දත්තයන් අඩුයි. ඉතින් ඔන්න ඒ කියන්නේ ළමයින්ට මතක නැහැනේ හරියටම මෙන්න මේ අගයන් ඔක්කොම දුන්නේ කියලා. සාමාන්‍යයෙන් අර අපි ඉගෙන ගත්තු පොහොර ගණන් වල ආකාරම තමයි. රයිට්. පේනවනේ මේක හැමතැනම අහ ප්‍රශ්නයක්. ආලෝකයේ නිරාවරණය වුණාම හැදෙන බීජ. අර තිබ්බේ මතක ඇතිනේ. පෙටෝලික් බීජ, නිර්වායු බීජ කියලා මම අර හයිලයිට් කරලා පෙන්නුවේ බලාගන්න කියලා. මේ එතනින් අහපු ප්‍රශ්නේ. ආය පේපර් 5ක් ගත්තොත් පහේම අහලා තියෙනවා. මෙයත් එහෙම මේ පරිබෝධනාශක ඉසීමේදී අඳින ඇඳුම. එයත් එහෙම. ඊළඟට අර වගුවක මම පෙන්නුවේ එක එක කළමනාකරණ යන්ත්‍රයට දාන ඉන්ධනය මොකක්ද? තනකොළ කපන මැෂින් එකට දාන ඉන්ධනය මොකක්ද? අන්න ඒ ටිකම තමයි මේ තියෙන්නේ. හරි. ඊළඟට මෙන්න මේ ට්‍රැක්ටරය කියන එක පාවිච්චියට ගන්න අවස්ථා. ඒකත් ඔයාලට තුන්වෙනි පාඩම කියවන්න යද්දි
තැන් කිහිපයකම හම්බ වෙන ට්‍රැක්ටරය ගැන. කියන්නේ සීසානෝ, පෝරු ගානෝ, නගුල හයි කරනෝ ඔය වගේ කතන්දර ගොඩක්. ඉතින් එතනදී ඔයාලට කරන්න තියෙන දේ දෙනවනේ ආන්සර්ස්. ඒ උත්තර ටික තෝරලා බැලුවම මේ උත්තර වලින් ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන් ට්‍රැක්ටරේ පාවිච්චියට ගන්න අවස්ථා ටික. හරිම ලේසි. ඒක හරියටම උත්තරේ මොකක්ද කියන එක අර තුන්වෙනි පාඩම කියවන් ගියාම ඒක තියෙන ට්‍රැක්ටරේ භාවිතා කරන අවස්ථා ඉතින් ගොඩක් තියෙනවා. ඒකෙන් ඔයාලගේ විභාගයට එන උත්තරේ තෝරගන්න තියෙනවා. මම හිතන්නේ ඒක නම් ලොකු දෙයක් ගැන අර අමාරුවක් වෙන්නේ නැහැ. ඒක බැලුවම ටක් ගාලා සාමාන්‍ය දැනීම් ප්‍රශ්නයක්. මෙන්න මේකත් මම කිව්වා මේ ගිබර්ලින් පාවිච්චියට ගන්න බීජ රහිත මිදි හදන්න. දැන් මම පෙන්නුවේ. මේ කාබනික පොහොර යොදාගන්නේ මොකටද කියන එකදී අහන්නේ රැප්සීඩ් කියන එක. රැප්සීඩ් කියන්නේ කාබනික පොහොරක්ද? මේ දියර පොහොර ගැනත් හිතෙනම තියෙනවා ළමයි. මෙන්න මේ 19 වෙනි පිටුවේ තියෙන එක පොඩ්ඩක් වැඩිපුර බලාගත්තට අවුලක් නැහැ. කාබනික පොහොර දියර පොහොර ගැන තියෙනවා. මේ තියෙන පොහොර කියන එක මේ තියෙන පොහොර. කාබනික පොහොර මේ කොටස් ටිකේ තියෙනවා. ඒකත් බලා ගන්න. සාමාන්‍යයෙන් ටිකක් කියව ගන්න ඒ ටික. පොහොරයේදීම මේ දියර පොහොර මේ දියර පොහොර පෙති මං ඊයේ එක්ක මේ රූප ටිකත් බලා ගන්න ඒවත් විභාගෙට වැදගත්. මොනවා හරි එකක් ලැබුණා. හරි. එහෙනම් මෙන්න මේ පොහොර කාබනික පොහොර දියර පොහොර ඔය ගැන තියෙන කොටස් ටිකත් බලා ගන්න. right. පත්‍ර ගාන කීයද කියන්නේ අර හැබැයි පත්‍ර ගාන කියන එක. ජල සැපයුම් ටියුබය කියන්නේ තරමං අපේ ළමයෙකුත් රූප හතර පෙන්වෙ එතන. දාන්න වියලන යන්ත්‍රෙත් අපි දන්නව දාන්න වියලන යන්ත්‍රය නැවත නැවත කතා කරපු එක. මේ වල්නාශක ඉතින තුණ්ඩයත් ඔහොමම තමයි. ඔය හැමදාම අහපුවා. කෘමිනාශක වල ඇඳුම. හාල් පොඟවන උෂ්ණත්වය කියන්නේ අර වී වගා කොටසේ මං කිව්වා අගයන් ටිකක් බලා ගන්න කියලා උෂ්ණත්වය 7 10 පොඟවනවා කියලා ඒක. ඊළඟට කියුකම්බ කියන්නේ පිපිඤ්ඤ පහසුකම් ස්ථානවල වැවෙනවද නැද්ද කියන එක. පහසුකම් ස්ථානයක් කියන්නේ හරිතාගාරයක් අතර මෙයා හදන්න පුළුවන්. වැවෙනවද කියලා අහුවොත් ඒ ප්‍රකාශය නිවැරදි. ඊළඟට pH අගය දෙනවා 7.5. කලින් ළමයට ඇවිල්ලා තිබුණේ 5.6. මෙයාගෙන් අහනවා 7.5 දීලා මෙයා ආම්ලිකද බාෂ්මිකද නැත්නම් ආම්ලිකද ක්ෂාරීයද උදාසීනද කියන මේ තුනම අහලා තියෙන ප්‍රශ්නේ. pH එක ළමයි ඔන්න ආයෙ මම පොඩ්ඩක් මේ රේඛාව ඇඳලම පෙන්නන්න. මේ රේඛාව ගත්තොත් මේකේ මැද ඉන්න ළමයි pH අගය 7. ඒක විතරක් මතක තියාගන්නකො. 7ට වඩා අඩු පැත්තේ ඔක්කොම ආම්ලිකයි. 7ට වඩා වැඩි පැත්තේ ඔක්කොම බාෂ්මිකයි. නැත්නම් ඕකටම තමයි කියන්නේ ක්ෂාරීය කියලා. pH එක 7 නම් උදාසීනයි. දැන් මේ උත්තරය ඇවිදින 7.5නේ. එහෙනම් මෙයා 4ට වඩා වැඩි. එහෙනම් උත්තරය තමයි ක්ෂාරීය කියන එක. ඊළඟට මම ඔයාලට නොවියලන රදරේදී දැල් ආවරණ තියෙන තැන රූපත් පෙන්නවා. අන්න එතනම තියෙන විස්තරෙත් තවදුරටත් කියව ගන්න. කියවෙන් පස්සේ ඇයි නොවියලන රදරේදී භාවිතා කරන්නේ දැල් ආවරණ රූපය අඳුන ගන්න. ඔය දේවල් ටිකත් පුළුවන්. ඉතින් ඔන්න ඔය දැන් ඔයාලට පේනවා ඇති දැන් ඊයේ අපිට කතා කරද්දී අර ප්‍රශ්න ටික කතා කරන්න වැඩිපුර කොටස් තිබුණා. දැන් අද කතා කරද්දී අපි ප්‍රශ්න 55ක් කතා කරලා හරිම ලේසි මොකද අර කලින් ටිකම තමයි නැවත නැවත අහන්නේ. දැන් අද අපි මේ පේපර් දෙකක එකතුවක් කතා කරා. ඉතින් ඒකෙත් අර කලින් ඒවම තියෙනවා. ඉතින් ඔයාලට එක්සෑම් එකේදී ප්‍රශ්න ටික එනකොටත් මේ අපි කතා කරපු එකෙන්ම ප්‍රශ්න 15ක් විතර එනවා. ඉතින් ඒකට ඔයාලට ඒකට අක් ගාලා කලින් ඉඳන් ප්‍රිපෙයාර් වෙලා යන්නේ බැලුව උත්තරේ ලියුවා. හරි. මං හිතන්නේ ඔන්න දැන් අදත් ඔළුවට දාගත්ත අලුතෙන් ප්‍රශ්න ටිකක් අලුතෙන් දේවල් ටිකක් ඉගෙන ගත්තා. අපි ඒ වගේම ආයේ අපිට පුළුවන් හෙට දවසේ තව ප්‍රශ්න ටිකක් කතා කරන්න.
මොනවා හරි අද කතා කරපු ප්‍රශ්නවල ගැටලුවක් තියෙනවා. ඊළඟට අද දවසේ ආයෙ ඔයාලට වෙලාව පැයක් විතර ඉතුරු කරගත්ත හේතුව දැන් මේක ඉගෙන ගත්තා වගේම මීටත් වඩා ප්‍රශ්න මේ ප්‍රශ්න ඇතුළු තව වැඩිපුර ප්‍රශ්න තියෙනවා අපේ රිමයින් ටෙස්ට් වල. හැම පාඩමෙන් පාඩමට මේව ඇතුළත් මේ කොටස් ඇතුළත් තව තව ප්‍රශ්න දාලා තියෙනවා. අන්න ඒව නොකරපු ළමයි ඒව කරන්න ඕනේ. ඒකට තමයි තව පැයකුත් තියෙන ඊළඟට දැන් මේ මං කියපුවක රෙකෝඩින් මොනවා හරි අඩු ළමයි ඉන්නවනේ. ඒවත් මේ වෙලාවෙම 9 ඉඳන් 10 වෙනකන් දැන් ඔයාලට වෙලාව තියෙනවනේ. කියන්නේ දැන් මේ වෙලාවේ දැන් මම මේ පේපරේ කතා කරලා ඉවරයි කියලා නිකන් ඉන්නේ නැතුව 10 වෙනකන් ඒ පැය අරගෙන තමන් හිතන අඩුපාඩු ටික මොනවද කියලා බලන්න. බලලා WhatsApp එකට මැසේජ් එකක් දාන්න. එතකොට මේ වෙලාවේ 10 වෙනකම්ම අපි ඔයාලගේ දිහා බලාගෙන ඉන්න ඔයාලා ඉල්ලන දේවල් ටික එවනවා. දැන් ඉඳන් බලන්න අඩුපාඩු ටික මොනවද මේ ඉගෙන ගත්තොත් මගේ අරමුණු දැන් තියෙනවද බලලා මට WhatsApp එකට මැසේජ් එකක් ඔයාලා group එකේ admin එකට මැසේජ් එකක් එවලා තියන්න 9 ඉඳන් 10 වෙනකම් වෙලාව තියෙනවා ඒ වෙලාව ඇතුළත ඒවනේ එතකොට ඒ වෙලාව ඇතුළතම ඒවා ගන්න හැකියාව තියෙනවා හරි ළමයි ඔන්න දැන් මේ ක්ලාස් එකේ වැඩ ඉවර නෑ වැඩ ටික තියෙනවා අඩුපාඩු තියෙද කියලා බලන්න කියලා තමයි කිව්වේ බලලා WhatsApp එකට මැසේජ් එකක් එවන්න හරි Zoom එහෙනම් එකේ වැඩ ජපන් ටික කොටස ඉවර නැද්ද? උන්නේ ජපන් කොටස නැද්ද? ජපාන් කොටස මං හිතන්නේ ඊයේ මේ මෙන්ෂන් කරා 27 වෙනි දින. ජපාන් කොටසට අදාළව ඒ කියන්නේ දැන් හිතමුකෝ දැන් ඔයාලට තවදුරටත් ඉක්මනින් බලා ගන්න ඕන නම් අපි කලින් කරපු රෙකෝඩින් තුනකුත් එක්ක නෝට් ටික, ඔඩියෝ ක්ලිප් ටික, ජපාන් කොටසට අදාළ මිස්ටර් අභ්‍යාස කොටස ඔය ඔක්කොම ටික ගෲප් එකේ දාලා තියෙනවා. නිකමට ගිහින් බලන්නකෝ. මේ සතියේ සිංහල කොටසට අදාළ රිවිෂන් ටික යනවා. ඊළඟ සතියේ ජපාන් කොටසට අදාළ රිවිෂන් ටික යනවා කියලා දාලා තියෙනවා. එහෙමත් නැතුව කලින් බලාගෙන ඉන්න ඕනේ නම් ඒ ටිකක් දාලා තියෙනවා. මාට 24 සෙන්සියක්ස් එක. ඔව්. අර ටික බලන්නකෝ රෙකෝඩින් ටික මම දාලා තියෙනවා. මොකක් හරි ගැටලුවක් තිබුණොත් ඒ නොතේරෙන තැනක් තිබුණොත් කියන්න අපේ රන්දික සෙන්සේ ඉන්නවා. ඒකට මම ඒ සෙන්සේව කන්ටැක්ට් කරලා දෙන්නම්. ඒකෙන් බලා ගන්නත් පුළුවන්. ඊළඟට මම හරි ජපාන් දැන් සෙන්සි. නිමේෂ ආපු හින්දා නිමේෂ්ට ජපාන් කොටසට දැන් මේ වගේ දැන් මේ ප්‍රශ්න තියෙනවනේ. මම කතා කරේ ඒවා. ඒ වගේ ජපාන් කොටසට එන ප්‍රශ්න මේ වගේ ටික මම WhatsApp මැසේජ් 3-4කින් එවලා තියන්න. කලින් ආපු ප්‍රශ්න. ඒකට ඒක බලාගත්තත් වැඩිපුර සෙන්සි. තව ටිකක් පුළුවට යනවා. එහෙම හොඳයි නේද? හොඳයි සෙන්සි. හරි. මම නිමේෂ්ට එහෙම එවලා තියන්න. ඔව් ඒක හොඳයි. ඒ ටිකම ඉතින් ආයෙ රන්දික සෙන්සෙත් ඊළඟ සතියේත් කතා කරනවා. ඉතින් කතා කරනකොට දැන් කාලයක් නැති හින්දා අපි එහෙම කරමු. හරි. හරි එහෙනම් මම සෙන්සි. මේ පැත්තෙන් Zoom එක ඉන් කරනවා. බලන්න තමන්ගේ අඩුපාඩු තියෙන බලලා එවන්න. මම නිමේෂ්ට අර ජපාන් කොටසට දාලා ටික එවලා තියන්න. හරි සෙන්සි. හරි. හරි. බයි.